රස විසිකි. මේ අපි පාරයින් ඉන්නේ. ඒ හින්දා ඔය වාහනේ යන සද්දෙම ඔක්කොම ඇහෙන්නේ. රස රිසිගේ වෙලාව වෙනස් කරාට පස්සේ අපි අද පළවෙනි වතාවට තමයි ඔයගලන් හම්බෙන්න එන්නේ. ඔව්. අපි වෙලාව වෙනස් කරේ ඔයගලන්ගේ හුඟක් ඡන්ද ලැබුණේ වෙලාව වෙනස් කරන්න කියලා. ඉතින් අද අපි ඉන්නේ අලුත් තැනක. මමයි නාරදයි අද ඉන්නේ රාජගිරියේ සැවොයි කිඩීස් ෆන් පාර්ක් එකේ. මෙතනට අපි එන්නේ හිතුවේ ළමයි එක්කනේ අපි ඉන්නේ. හරි ආසයි. ගිය සතියේත් ළමයි එක්ක හිටියේ. හරි සුන්දරයි. ඒ සුන්දරත්වය තවදුරටත් විඳ ගන්න ඕන හින්දා තමයි අදත් මෙතනට ආවේ. ඔව් නත්තල්සියා කෙනෙක් එහෙමත් එනවා කියලා තියෙනවා. අපි එතනට යන්නත් ඕනේ. එතකන් අපි අහමු සින්දුව. ජීවිතය සුන්දරද මෙතරම්. අහලා බලන්න. රස විසිකි. සම්බන්ධ වෙන්නේ මොකද්ද ඔයාගේ ප්‍රොෆෙෂන් එක ගැන විස්තර කරන්න අපිට පොඩ්ඩක්. මේකේ මේ අහංකාර නගරය කියන ට්‍රැක් එක අපිට ඕන නා ගෙනියන්න මේ එළියට. ඉතින් බංග්‍රා මියුසික් කියන එක පොපියුලර් හින්දා අපි හිතුවා රීමික්ස් එකක් කරමු කියලා. මේ මේ අන්තිම ට්‍රැක් එක අහංකාර නගරේ රීමික්ස් එකක් කරා ඉන්දියන් බෙර දාලා ඉන්දියන් ස්ටයිල් එක විදියට. ඒක තමයි කරන්නේ අතත්. දැන් එතන ඔයාගේ මොනවද CD එකක් එනවා කියලා කෝ ඒ ඇල්බම් එක ඊළඟ මාසේ එනවා. ඒකේ මෙයා තමයි ගොඩක් උදව් කරේ සින්දු 3ක් 4ක් කරා. කොච්චර කල් මේව දන්නවද? මෙයාව දන්නා එක වසරේ ඉඳලා අවුරුදු 15ක්. එකම ඉස්කෝලේ. ඒක ඉස්කෝලේ. ඒකේ ඔයාගේ CD එක කියලා කියන්නේ මොකද්ද? ඒකේ ඔයා කරන පාර්ට් එක. මම ඔක්කොම ට්‍රැක් ප්‍රොඩියුස් කරා. ප්‍රොඩියුස් කළා මේ අනිත් අය සිං කරේ. මේ රනිදු සිං කරා 4ක් තව මේ මගේ යාළුවෝ දෙතුන් දෙනෙක් තව සිං කරා තුනක සිංදු 10ක්. කතා කරනකොට සින්දුවක් කියනවා වගේම තමයි. යාලා පොඩ්ඩක් කිය. ඒක මොනවාරි මේ මේක මාරන් යන්නම හදන්නේ අපිට. මේ ඔව් කොටන්නමයි එන්නේ. අත් රැප් කරනකොට ඔය අත් මේව කරන්නේ මොනවාරි මේ ස්පෙෂල් විදිහක් තියනවාද? එහෙම මොනවාරි තියනවාද? මේක